එකට අපි කියනවා මුදු 7 සහ ඇඟිලි 3. දැන් මේකේ කරන ක්‍රීඩාව අපි නම් කරනවා මුදු මාරු කිරීමේ ක්‍රීඩාව නැත්නම් හත් මුදු මාරුව කියලා. right. මේක මේ උපකරණය භාවිතා කරද්දී ජයග්‍රහණය තමයි ඔයාලා අත් කරගත්තු ජයග්‍රහණය මෙන්න මේ මුදු 7 මේ තියෙන ඕඩර් එකටම මේ වෙනත් ඇඟිල්ලක් මතට ගන්න ඕන. අපි මේවට කියන්නේ ඇඟිලි කියලා. මේවා මුදු. එහෙනම් මේ තරගයේ ජයග්‍රහණය තමයි මේ මුදු 7 මේ වෙනත් ඇඟිල්ලක් මතට ගන්න ඕන මේ තියෙන පිළිවෙලට. මේ වැඩේ කරනකොට ඔයාලට කොන්දේසි 3කට යටත් වෙන්න වෙනවා. පළවෙනි කොන්දේසිය තමයි වරකට අපි එක මුදුවයි ඔසවන්න පුළුවන්. එම දෙකක් අල්ලලා ඔසවන්න බෑ. එක මුදුවයි ඔසවන්න පුළුවන්. දෙවන කොන්දේසිය තමයි මේ කුඩා මුදුවක් මතට ලොකු මුදුවක් දාන්න තහන. කොහොම දාන්න බෑ. හැම වෙලාවෙම ලොකු මුදුවක් මතට කුඩා මුදුවක් එන විදිහට තමයි මේ මුදු දාන්න ඕනේ. වරකට එකයි ඔසවන්නේ. ලොකු මුදුවක් මතට කුඩා මුදුවක් එන විදිහට මේක කරන්න ඕනේ. තුන්වෙනි කොන්දේසිය තමයි අවම වාර ගානකින් කරන්න ඕනේ. මේ අවම වාර ගාන හඳුනා ගන්නත් පොඩි නීතියක් තියෙනවා. දෙක බලයෙන් ඍණ එක තමයි සූත්‍රය. මුදු එක නම් දෙක බලයක ඍණ එක. දෙක බලයක දෙකයි දෙකෙන් එකක් ගියාම එකක්. මුදු දෙක නම් දෙක බල දෙක ඍණ එක. දෙක බල දෙක හතරෙන් එකක් 3යි. හරිද? එහෙනම් මුදු 3 නම් කීයද? දෙක බල 3 ඍණ එක. දෙක බල 3 කියන්නේ 8යි 8න් එකක් 7යි. හරිද? අපි බලමු එහෙනම් මුදු 3කට 7න් යන විදිය. right. ඔන්න එහෙනම් 1යි. බලන්න. 2යි. 3යි. හරි? 4යි. 5යි. 6යි. 7යි. මේ වැඩේ පහසු කරන උපක්‍රමයක් තියෙනවා කියලා දෙන්න. දැන් අපි ඔන්න ඊළඟට යන්කෝ මේකට. දැන් 4 වෙනි මුදුව. දැන් මේ මුදු 3 මෙතෙන්න ගේන්න ඕනේ. එතකොට අපි බලන මෙතන තියෙන ගාන ඔත්තේ ප්‍රමාණය මුදු ඔත්තේ සංඛ්‍යාවක් නම් අදාළ තැනින් පටන් ගන්න. මෙතන ඉරට්ට ගානක් නම් අනෙක් පැඟිල්ලෙන් පටන් ගන්න. හරිද? ඔන්න නම් මෙතන ඔත්තේ මෙතන තමයි මම ගන්න ඕනේ. අදාළ තැනින් පටන් ගන්න. 1යි 2යි